පොඩි නංගිගේ බර්ත්ඩේ එක. පොඩි නංගි කියන්නේ චූටිම නංගිගේ. ඉතින් අපි යන්න හදන්නේ අම්බලන්ගොඩට. යාට මොන හරි ඇඳුම් වගේක් ගන්න. දැන් ලෑස්ති වෙලා ඉන්නේ තම සම්පූර්ණ ලෑස්ති වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු. බලන් ඉන්න. හරි දැන් අපි යන්න ලෑස්තිලා ඉන්නේ. අපි යන්න බලමු. අපි මුලින්ම ගියා අම්බලන්ගොඩ ස්කැච්කෝ එකට. ඊට පස්සෙත් අපි shops දෙක තුනකට ගියා. හැබැයි අතට මට වීඩියෝ කරන්න මතක් වුණේ නැහැ. පස්සේ තමයි මතක් වුණේ. අපි දවල්ට ලන්ච් එක ගත්තේ මේ රෙස්ටුරන්ට් එකකින්. මේක අම්බලන්ගොඩ අලුතෙන් දාපු කඩයක්. රජ ඇඹුල කියලා තමයි නම තිබ්බේ. ඇත්තටම මාරු රසයි. මටත් ඇත්තටම ආසාවක් තිබ්බා එදා රයිස් ඇන්ඩ් කරි කන්න ඕන කියලා. ඉතින් මට මගේ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මම සිලෙක්ට් කරගත්ත කරීස්. මම ඇත්තටම ගත්තේ මාළු කෑම එකක්. මේ තියෙන මගේ කෑම එක. අම්බලන්ගොඩ අලුත් රෙස්ටුරන්ට් එකක් දාලා රජ ඇඹුල මේ ඉන්නේ මගේ චූටි නංගි. ඉතින් අපි දෙන්න හොඳට බඩ පිරෙන්න කෑවා. ඉතින් මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එක. ඇත්තටම මේක ඇතුළෙත් අර අමුතු ගැමි වයිබ් එකක් තියෙන. ඇත්තටම ආසයි එහෙම තැනකට ගිහලා අරම රයිස් ඇන්ඩ් කරි කනකොට මාර ඒක අමුතුම එකක්. මේක තියෙන්නේ ධර්මාශෝකයේ ඉස්කෝලේ ගාව. ඒ කියන්නේ අම්බලන්ගොඩ. ඊට පස්සේ එන ගමන් අපි බිව්වා ජූස් දෙකක්. මම නම් මැංගෝ එකක් බිව්වේ. අපේ නංගි නම් ගත්තේ මං හිතන්නේ ෆැෂන් ෆෘට් එකක් වෙන්න ඕන. ඔව්. එයා ගත්තේ ෆැෂන් ෆෘට් එකක්. ඉතින් අපි එදා රෑ නංගිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඉතින් අදින් මගේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් දවසක හම්බෙමු. These memories for ourselves, where our eyes are never closing.